බමුණා නොකඩවා ශ්‍රද්ධාවෙන් යුතුව දන් දෙන්නේ මතු සසරේදී දුක නසා ගන්නය. සිරිතොණ්ඩ බමුණා දානමාන පින්දහම් කරන්නේ කරුණාබර සිතින් යුතුවය. මෙසේ සිරිතොණ්ඩ බමුණා දානමාන පින්දහම් කරන අතරතුර ඔහුගේ තුන් කුළුඳුල් පුංචි පුතා ළමාවියට පා තබයි. මෙසේ ළමාවියට පා තැබූ පුත් කුමාරයාව ශිල්ප සතර ඉගෙන ගැනීමට සිහල වෙත පිටත් කර යවන අතර බමුණා දිනපතාම දානය පිරිනැමීම සිදු කරනු ලබයි. එක් දිනක් දෙවැනි සක්දෙව් රජතුමා මිනිස් ලෝකයේ පිළිපතව විස්තර බලන අතරතුරේ දෙවන සක් රජතුමා පින් ලබා ගන්නා අදහසින් සිරිතොණ්ඩ බමුණා සහ ඔහුගේ දේවිය දන්ශාලාවල් 4ක් සාදවා දුගී මගී යාචකයන්ට සහ මහ රහතන් වහන්සේලාට දානය පිරිනමන ආකාරය දුටුවා. පිරිසිදු සිතින් යුතුව දන් දෙන බමුණාගේ සිතේ